නීලපීත බුදුරැස් විහිදුවනා දෝසනසා බවදුක් දුරුකරනා සෑසිතිලෝගුරු මුනිපාවඳිනා කුසුමක් වෙමිමාම සිරිපා පිසිනා කුසුමක් වෙමිමම සිරිපා පිසිනා සමන්තා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාතේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අට්ඨීනං නගරං කතං මන්සලෝහිත ලේපනං යත්ථ ජරාච මච්චුච මානෝ මක්කෝච ඕහිතෝ තුන් ලෝකයම උතුම් ධර්මයේ අනුහසින් සනසා වදාළ ලොවේ ලොවුතුරා අමාමෑණී බුදුහිමියනේ අදත් මට අවසරයි සද්ධර්මය දේශනා කරන්න. පින්වත්නි, උතුම් බුදුබණ ශ්‍රවණය කරනු රිසි පින්බර අපේ හාමුදුරුවනේ මෙහෙණින් වහන්ස පුංචි හාමුදුරුවනේ පින්බර පින්වතුනි, අදත් සුපුරුදු වෙලාවට ඔබව සොයාගෙන වැඩම කළා. ඔබ සිටිනා තැනට ඔබට ජීවිතය කියා දෙන්නට බලාපොරොත්තු වේ. පින්වත්නි, ජීවිතේ මතක තියා ගන්නට ඕන ජරාව මරණය පිරුණු ජරාවෙන් මරණය කරා යන මේ ජීවිතේ ගුණවත් බව කියන එක ඊටාම වටින දෙයක්. එකට හේතුව තමයි ලේ මස් ගල්වලා මේ ජීවිතේ හදලා තියෙන්නේ. ඇටවලට ලේ මස් ගල්වලා. මේක ජරාවටපත් වෙනවා. මේක විනාශ වෙනවා, මරණයෙන් ඉවර වෙලා යනවා. මේ ජරා මරණ වලින් පිරුණු ජීවිතේ ගුණවත් වෙනවා නම්, ගුණය වැවෙනවා නම්, ගුණය වර්ධනය වෙනවා නම් ඒ ජීවිතේ තමයි උතුම් වෙන්නේ. රහස, බොරුව ජීවිතේ ප්‍රිය කරන දේවල් නෙමෙයි, අප්‍රිය කළ යුතු දේවල්. ජීවිතේ ප්‍රිය කළ යුතු නෑ. යම් ජීවිතයක රහස් තියෙනවා නම්, බොරුව තියෙනවා නම්, ඒ ජීවිත පින්වත්නි හරි පුස් ජීවිත බවට පත් වෙනවා. කිසිවක් නැති ජීවිත බවට පත් වෙනවා. එසා අද දේශනාව ශ්‍රවණය කරන්න පින්වතුනි, දහම් මැසීමේ උතුම් අනුසස් ජීවිතේ මතක තබාගෙන ධර්මය තමයි එකම පිහිට පිළිසරණ කියලා. සංසාරේ පුරුදු කරන ලද හිතක් තිබුණොත් ඒ පුරුදු කරන ලද බව ජීවිතේ මතුවෙලා ඇවිල්ලා දහම් මැසීමේ අනුසස් ජීවිතයට ලැබේවා. දුගතියක උත්පත්තියක් නොම වේවා. සුගතියෙන් සුගතියට යන්න හේතු වාසනා වේවා කියන
ඒ ප්‍රාර්ථනාව ජීවිතේ තබාගෙන බණහන්. පින්වත්නි, ජීවිතේ සදාතනික හිරු තාත්තා. ජීවිතේ වචනයෙන් කියපු නැති ආදරය තාත්තා. සෙනෙහස සාගරයක් නම් ඒ සාගරයේ නිර්මාතෘවරයා මවපු දෙවියෝ තාත්තා. ජීවිතේ හැඩ කරපු පින්තාරු කරු තාත්තා. ජීවිතේ නිදිමැරු මිනිසා වැඩිපුර නිදිමැරු මිනිසා තාත්තා. පින්වත්නි, තාත්තගේ පපුව ඇතුලේ තිබුණු රැකවරණය ආදරය, තාත්තගේ පපුව මත තිබුණු රැකවරණය මේ මහ පොළොව මත වැතිරුණා වාගේ එකක්. මේ මහ පොළොව අපිට ඒ තරම් ශක්තිමත් රැකවරණයක් දෙනවනේ. ඒ වගේ තමයි තාත්තගේ ඒ පපුව අපිව පරිස්සමට බලාගත්තා. ඒ පපු තුරුල තාත්තගේ. ඒ පපු කුහර ඇතුළ පිරෙන්න තිබුණු ආදරය, දරු සෙනෙහස සෑම රෝමකූපයක් ගානෙම, සෑම මේ ශරීරයේ ලේ බිඳුවක් ගානෙම, සෑම මස් කෑල්ලක් ගානෙම මේ ශරීරයේ තිබෙන සෑම නහරවැලක් ගානෙම තිබුණේ පීතෘ ස්නේහය, දරු සෙනෙහස. පියෙක්ගේ හදවතේ දරුවන් පිළිබඳව උපදින සෙනෙහස තිබුණේ. අද ඔබේ ගෙදර ලෙඩ ඇඳක හරි තාත්තා ඇති. ඈතින් තාත්තා ඉන්නව ඇති. තාත්තත් ළඟට ලං කරගෙන මේ බණ ටික අහනවා ඇති. සමහරට තාත්තා ගෙදර නැතුව ඇති. මේ රාත්‍රී කාලෙත් තාත්තා කොහේ හරි වැඩකට ගිහිල්ලා ඇති. ඉතින් දැන් සිංහල අලුත් අවුරුද්ද ළඟ තියාගෙන තමයි අද මේ බණ ටික අහන්නේ. හෙට පෝය දවස. හෙට පෝය දවසට තමයි එළි වෙන්න තියෙන්නේ. සිංහල අලුත් අවුරුද්දට තව දවස් 2යි 3යි තියෙන්නේ. ඊටාම ළඟ තියන් අද මම මේ ඔබේ ගෙදරට වඩින්නේ ඔබට මතක හිටින දවසක. තාත්තලා ගැන කියනකොට පින්වත්නි, දැන් මේ අලුත් අවුරුද්ද ගැන කියනකොට වුණත් මම සිහිපත් කරන්නට ඕනේ අද නගරයේ අවුරුදුවත් අද ගමෙත් නෑ අවුරුදු. ඉතින් කඩෙන් ගන්න අවුරුදු නෙමේ අලුත් අවුරුද්ද කියනකොට අපිට මතක් වෙන්නේ තාත්තම තමයි. තාත්තා පින්වත්නි අපිට ගෙනත් දුන්නු සරම බැනියම, අපිට අවුරුද්දට ගෙනත් දුන්නු කෑම බීම ටික අදත් ඔය ඈත පිටිසර ගම්මානවල ගස් ගෙඩි කඩලා, දර කපලා, ගල් කොරිවල වැඩ කරලා, අප්‍රමාණ දුක් විඳින රස්සා කරලා තාත්තා පින්වත්නි මේ උර ගෙවෙනකන්, දෑත් ගෙවෙනකන්, කකුල් ගෙවෙනකන් පයින් ගිහිල්ලා හරියට දහදුක්, ඒ කියන්නේ තාත්තා විඳින දුකට කියන්නේ දහදුක් කියලා. මේ දහදුක් විඳලා දරුවන්ට කන්න ගේන, සමහරට අද මේ බණ අහන වෙලාවෙත් තාත්තා ගෙදර නැතුව ඇති. අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔබට කන්න හම්බ කරන්න ගිහිල්ලා ඇති. තාත්තා කියලා ඇති, පොඩි දුව මං අවුරුද්දට එනවා, අසවල් දවසේ එනවා. සමහරට අද තාත්තා ගෙදර එන්නේ නැති. කොළඹ ඉඳලා එන්නේ නැති, රට ඉඳලා එන්නේ නැති. රස්සාවට ගිහිල්ලා ඉඳලා. සමහරට හෙට තාත්තා එනවා ඇති. හෙට පෝයත් නිසා සමහරට අවුරුදු නිවාඩුවත් අරගෙන තාත්තා හෙට එනවා. දැන් ගෙදර තාත්තා එනකම් බලන් ඉන්නේ. මේවා ගේන්න තාත්තා අප්පච්චි, මේ ඇඳුම් ගේන්න, මේ කෑම ගේන්න, මේ දේවල් ගේන්න කියලා දැන් ලිස්ට් ලියලා දීලා මේ අවුරුද්දට සපත්තු 2ක්, පොත් බෑග් එකක්, පොත් ටිකක්, අවුරුදු ඇඳුම්, ආයිත්තම්, කෑම බීම මේ තාත්තා ගෙදර එන්නේ පින්වත්නි බර උස්සගෙන එන්නේ. බර උස්සගෙන එන්නේ. පුංචි කාලේ මතකද ඔය තාත්තා ගෙදර එනකොට චූටි ඔයා තාත්තා ගෙදර එන්නේ පින්වත්නි කඩුල්ල ඉනිවැට පැනලා ගෙදර එන්නේ. තාත්තා කොහෙන් හරි මගින් නාගෙන එන්නේ. චූටි ඔයා අවුරුදු 1.5 2 වයසේ බලන්න ගෙදර. අම්මගෙන් අහලා බලන්න පින්වත්නි. තාත්තා ගෙදර එන්නේ කෝ මගේ සුදු මහත්තයා, කෝ මගේ සුදු බෝලේ, කෝ මගේ රම් මහත්තයා, කෝ මගේ දෝනි කියලා කොඹුරට ගිහිල්ලා, හේනට ගිහිල්ලා, රස්සාවට ගිහිල්ලා. දැන් අද වුණත් කොළඹ රස්සාවට ගිහිල්ලා තාත්තා එනවා නම් සතියකට පස්සේ නම් එන්නේ. තාත්තා එන්නේ රට ඉඳලා නම් තාත්තා එන්නේ දරුවෝ බලාගෙන. අර ගේන බඩු මුට්ටු හම්බ කරගෙන ඒවා පැත්තකට දාලා දුවල ඇවිල්ලා බදා ගන්නවා තාත්තා. ඔයත් දැකලා තියෙනවද අර ගුවන් තොටුපළේ තාත්තා රට යනකොට, අම්මා රට යනකොට, තාත්තා රට යනකොට ළමයි සමහර දෝනිලා ගිහිල්ලා අර තල්ලු කරගෙන ට්‍රොලිය උඩ නැගලා තාත්තගේ බෙල්ල බදාගෙන අඬනවා. යන්න එපා කියලා.
තාත්තා කඳුළු හංගගෙන ඈතට ගිහිල්ලා අර පාස්පෝර්ට් එකට සීල් එක ගහගන්න තැනට ගිහිල්ලා එතෙන්ට ගිහිල්ලා තාත්තා S2 කඳුළු පිහදා ගන්නවා ඈතට නොපෙනෙන්න ගිහිල්ලා. ඒ හරියට සාමාන්‍ය ජනතාව යන්නේ නැහනේ. විදේශගත වෙන අය විතරයි ඒ හරියට යන්නේ. ආන් ඒ තරම් ඈතට ගිහිල්ලා තාත්තා S2 කඳුළු පිහදාගෙන හොරෙන් බලනවා. අර වැට අල්ලගෙන පොඩි ළමයා දුව පොඩි නෙමෙයි ලොකු ළමයි. ලොකු දූලා ලොකු පුතාලා තඬනවා තාත්තා. ඒ කියන්නේ තාත්තා කියන්නේ එච්චර සමීප කෙනෙක්. තාත්තා කියන්නේ රැකවරණය. තාත්තා කියන්නේ අපේ ජීවිතේ අදෘශ්‍යමාන දෙවොල. දෘශ්‍යමාන නැහැ. අදෘශ්‍යමාන දෙවොල. ඒක දෘශ්‍යමාන කරගන්න ඕන පින්වත්. අදෘශ්‍යමාන දෙවොල අපේ ජීවිතේ තාත්තා කියලා කියන්නේ. ඉතින් මට මතක් වෙන්නේ මේ සිංහල අලුත් අවුරුද්ද වෙනකොට අපේ තාත්තා ඔබට බණ කියන වරායයි සමිතාඳුර වෙච්ච මගේ තාත්තා මට කන්න දුන්නේ වී කර ගහලා. අපේ තාත්තා කුඹුරු වැඩ කරලා අපේ තාත්තාගේ බාහුව දෙකට ලොකු හයියක් තිබුණා. පුතා ඔයාගේ තාත්තත් එහෙම වෙන්න. අපේ තාත්තා අපිට කන්න දුන්නේ වී කර ගහලා හරි සතුටින් අද මන් ලෝකෙටම කියනවා. අපේ තාත්තා අපිට කන්න දුන්නේ වී කර තියලා. ඒ කියන්නේ බර උස්සලා. අපේ තාත්තා අද ජීවතුන් අතර නෑ බණ කියන මගේ තාත්තා. ඉතින් අපේ තාත්තා ඔබේ තාත්තා මේ ලෝකයේ සුවහසක් තාත්තලා දරුවන්ට කන්න දුන්නේ සිංහල අලුත් අවුරුද්ද කියනකොට රජයේ රැකියාවක් කළත් කොළඹ හිටියත් අද මේ දියුණු යුගයේ රස්සා කළත් රට හිටියත් තාත්තාමයි පුතා. අම්මාමයි පුතා. දරුවෙක් ලැබුණාට පස්සේ තමන්ගේ ජීවිතේ දරුවෙක් ආවගේ අම්මයි තාත්තයි දෙන හිතන්නේම දරුවා ගැනමයි. එතනින් එහාට යාලට දිනන්න දෙයක් නැහැ, හැඩවෙන්න දෙයක් නැහැ, සරසන්න දෙයක් නැහැ. දරුවා ගැනමයි හිතන්නේ. ඉතින් මේ අලුත් අවුරුද්දේ තාත්තලා කොච්චර හිතනවද කෑම වේලක් හරි වැඩිපුර දෙන්න ඕන. හොඳ කෑම වේලක් දෙන්න ඕන. රස කෑම වේලක් දෙන්න ඕන. මං හිතනවා අපිට අවුරුදු තිබුණේ අම්මා අපිට අවුරුදු තිබුණේ පුතා ඔය ඇත්තොන්ට ලැබිලා අවුරුදු කන කාලේ නෙමෙයි කියලා මං හිතනවා. දැන් අපිට උනත් පන්සලේ දායකයෝ අපිට අවුරුදු ගෙනත් දුන්නාට මං හිතනවා ඒක අවුරුදු නෙමෙයි කියලා. අපිට අවුරුද්ද ලැබුණේ අවුරුදු 10 11 වයසේ අර ගෙදර හිටපු කාලේ තාත්තා පොලේ ගිහිල්ලා ගේන අවුරුදු බඩු මල්ල. තාත්තා පොලේ ගිහිල්ලා අරන් එන ඒ සරම බැනියම තාත්තා පොඩි රතිඤ්ඤ පෙට්ටියක් ගෙනත් දීලා පැත්තකට වෙලා ඉඳන් අපි ඒ රතිඤ්ඤ ටික ගිනි පෙළ උඩ තියලා දුවනවා බලාගෙන විඳින සතුට. කියන්නේ තාත්තා අවුරුදු කන්න ගෙනත් දුන්නු කාලේ තමයි අපිට අවුරුදු තිබ්බේ අප්පච්චි. දැන් නෙමෙයි. අපි මේ ලෝකේ දැකලා ලෝකේ දායකයෝ හොයාගෙන ඔය ඇත්තෝ ලෝකේ දැකලා ඔය ඇත්තෝ සල්ලි හම්බ කරලා ඔය ඇත්තෝ දරුමල්ලෝ ඉන්න මේ කාලේ මං හිතනවා ඔයාලා හම්බ කරන කාලේ ඔයාලට අවුරුදු නැහැ. ඔයාලට අවුරුදු තිබ්බේ තාත්තා හම්බ කරන කාලේ. ඉතින් ඒ නිසා මතක තියාගන්න අද මේ සිංහල අලුත් අවුරුද්ද ළඟ තියාගෙන දුක් විඳින අප්පච්චිලා අලුත් අවුරුද්ද වෙනුවෙන් දරුවන්ට කන්න දෙන්න කොයිතරම් වෙහෙසක් දන තාත්තා කියන්නේ දල ඇතෙක්. තාත්තා කියන්නේ මේ පිරිමි අතරේ දල ඇතෙක්. තාත්තගේ සුවඳ තාත්තගේ ආදරණීය සුවඳ විඳින්න. ඒක මහා පුදුම සුවඳක්. තාත්තගේ දෑත හරියට දානය දෙන්න සැදුණු මහා දන්සැලක් වාගේ. කන්න දෙන්න ඒ දෑත සැදුම්ලත් දෑතක්. හරියට පින්වත්නි තාත්තාගේ දෑත දන්සැලක් වාගේ. පිරිමි ලක්ෂ ගානක් අතරේ අපේ තාත්තා ඉන්නවා නම් ඒක මහා රැකවරණය. වෙන කවුරුවත් ඕනේ තාත්තා ඉන්නකොට බයක් නැහැ. තාත්තා ඉන්නකොට පින්වත්නි තාත්තා ඉන්නකොට හැංගෙන්න දෙයක් නැහැ. හංගන්න දෙයක් නැහැ. ඊළඟට පින්වත්නි තාත්තලා ඔය ඇතු දැකලා ඇති අම්මට රවනවා, අම්මට දොස් කියනවා, අම්මා එක්ක අරගල කරනවා, අම්මා එක්ක රණ්ඩු කරනවා. ඒ මොකක්ද දන්නවද? දරුවන්ට තියෙන ආදරේට. ඉතින් අපිට තියෙන රැකවරණේ තාත්තානේ. මොන වැරද්ද කරත් තාත්තාගේ සරමේ ගිහිල්ලා එල්ලෙන්නේ. අම්මගේ රෙදි පොටේ ගිහිල්ලා හැංගෙන්නේ. දෙපැත්තට පයින්නවා. තාත්තගෙන් බේරෙන අම්මා ළඟට පයින්නවා, අම්මගෙන් බේරෙන තාත්තා ළඟට පයින්නවා. අම්මා දරුවන්ට දඬුවම් කරනවා නම් තාත්තා කියන්නේ ඔය දරුවෝ මරන්න එපා කියලා කියන්නේ. තාත්තා කියන්නේ. එහෙම තාත්තලා ගෙවල් වල ඇති. ඉතින් ඒ නිසා ජීවිතේ මතක තියාගන්න අප්පච්චි කියලා කියන්නේ පින්වත්නි පොළවේ හැපිලා මහා පොළව එක්ක ඔට්ටු වෙලා පොළවේ හැපිලා කන්න ගේන
මහා පුදුම මිනිහෙක් තාත්තා නැතිවෙන්ට පුතේ තාත්තගේ උකුල නැතිවෙන්න තාත්තගේ පපුුව යහන නැතිවෙන්න අපි මැරුණෙ කවද්ද දන්නේ නෑ ඒ සෙනහස නැතිවෙන්න. දුප්පත් අහිංසක මිනිහෙක් තාත ඔයා කොච්චර ලොකු ලොකු තැන්වලට ගියත් ලොකු ලොකු යානවාහන ගත දරුවන්ට තියෙන පුළුවන් ලොකු වාහන ලොකු ගෙවත් තාත තාමින්නේ පරණ ගෙදර තාත තාම් පදින්න අර පරණ බයිසිකලේ. තාත්තා හරියට ඉඩ ඔය ඔබට කන්න දෙන්නම වෙහෙසිලා ඉඩෝරට අහුවෙලා මහා අවුරස්නට පිච්චුණු මහා රූස්ස ගහක් වගේ මට තාත්තා පේන්නේ එමොකද තමන්ගේ මුළු ජීවයම හේදිලා යන්න ඇරියා දරුවන්ට කන්න දෙන්න. දරුවන්ට කන්න දෙන්න පින්වත්නි. දන්නේ නෑ ලෝකේ මල් පිපෙන්නේ පළතුරු හැදෙන්නේ සඳුට එළිය ලැබුණේ මේ ලෝකේ හැමදේම විකසිත කරවන්නේ ලස්සන කරන්නේ එළිය කරන්නේ අඳුර බින්දින මේ හැම කතාවකම ඇතුලේ ඉන්නේ සූර්යා කියලා. ලෝකෙට සමානලාට අමතක වෙනවා. සඳු ගැන කතා කරනකොට මල් ගැන කතා කරනකොට ගංගා ගැන ජලය ගැන කතා කරනකොට මල් පළතුරු පලබල ගැන කතා කරනකොට සමට ලෝකයට අමතක වෙනවා මේ අස්වැන්න ශස්ත්‍රීකත්වය ගැන කතා කරනකොට ලෝකෙට අමතකන මේ ඔක්කොම යටින් ඉන්නේ හිරු කියලා. මට හිතෙන්නේ ආන් ඒ හිරු වගේ තාත්තා කියලා. ඒ කියන්නේ ඔයාගේ ජීවිතයේ අස්වැන්න ඵල සතුට ඔයාගේ ජීවිතේ ලැබීම් මේ ඔක්කොම අස්සේ ඉන්න එකම වීරයා පුතා තාත්තා. එකම සූර්යා තාත්තා. ඒ සූර්යාගෙන් එළිය අරන් තමයි අම්මා එළිය දෙන්නෙත් අපිට. ඒ සූර්යාගෙන් එළිය අරන් තමයි ඔයාගේ ජීවිතේ හැම පැතිකඩක්ම අඳුර බිඳුනේ. ඒ නිසා තාත්තා කියන්නේ පිරිමි ලක්ෂයක් මැද හම්බෙන මහා දල ඇතෙක් වාගේ තාත්තා කියන්නේ. එක පුතෙක් දවසක් කියන ලස්සන කතාවක්. තාත්තා කියන්නේ මහා පුදුම මිනිහෙක්. බඩගින්න නැති නිදිමත නැති ලස්සනට අඳින්න කැමති නැති තාත්තා කියන්නේ ජීවිතයේ හැම දෙයක්ම දරුව වෙනුවෙන් කැප කරන සෑම දේම අතාරින් මන් දන්නේ බෝසත්වරු වගේ කියන්නේ බෝසත්වරුනි අපි අහලා තියෙන්නේ හැමදේම අතාරිනවා කියලා. අපි අහලා තියෙන්නේ බෝධිසත්වරු තමයි හැමදේම අතාරිනවා කියලා බුදු වෙන්නේ. ආන් ඒ වගේ තාත්තා කියන්නේ මහා බෝසත් කෙනෙක්. ඒ කියන්නේ හැමදේම අතාරින්න පුළුවන් මිනිහෙක් ජීවිතේ සැප සතුට ජීවිතේ පහසුව සුවය මේ සෑම දෙයක්ම අතාරින්න පුළුවන් කෙනෙක් තමයි තාත්තා කියලා කියන්නේ. නිසා තාත්තා කියන්නේ මහා පුදුම මිනිහෙක්. තාත්තා ජීවිතේ නොලැබෙන්න අපිට ඔබට පුතා අපේ ඔබේ ජීවිත කොහොම වෙන්න තිබ්බද? ඒ තාත්තා කරන කැපකිරීම් ටික නොවන්න වයසට ගියත් ඇතාමයි. මතක තියාගන්න. වයසට ගියත් තාත්තමයි. ඔයාගේ ලෝකේ ඔයාව රජ කරවපු ඔයාගේ හීන ලෝකේ ඔයාගේ හීන ලෝකේ ඔයාව රජ කරවපු වෙන කෙනෙක් නෑ. ඔයාගේ ලෝකේ ඔයා රජ කරන්න ඔයාට ඔටුනු තනාපු ඒ ඔටුනු වලට මැණික් ඔබ්බවාපු ඔයාට සිංහාසන හදපු ඔයාගේ ලෝකේ රජමැදුරු මාලිගා ඔයාට රජ වෙන්න හදපු එකම වීරයා ජීවිතේ හිස් බව බිඳපු වීරයා තමයි තාත්තා. මතක තියාගන්න සිංහල අලුත් අවුරුද්ද තව දවසකින් දෙකකින් උදා වෙනවා. හෙට පෝය දවසේ අද රාත්‍රී කාලේ අන්න ඒ දල ඇතා අන්නේ හස්ති රාජයා හරියට කරඬුව පිටේ තියන් වඩම්මනවා වගේ තමයි ඒ දල ඇතා ඔබට රැකවරණය දෙන්නේ අප්පච්චි ඔබට රැකවරණය දෙන්නේ කියලා මතක තියාගන්න. නැති බැරි කමක් පෙන්නුවේ නැති තාත්තා ළඟ නිතරම යමක් තියෙනවා. අපේ තාත්තට පුළුවන් අපේ තාත්තා ළඟ සල්ලි තියෙනවා අපේ තාත්තා තමයි ලෝකේ ධනවත් කියලා පෙන්නපු කොච්චර දුප්පත් තාත්තෙක් වුණත් ළමයින්ට ඒ දුප්පත්කම් පෙන්නුවේ නැහැ තියෙනවා කියන එක තමයි පෙන්නුවේ. මතු බුදු වෙනවමයි තාත්තා පින්වත්නි. තාත්තා බුදු වෙනවාමයි. ඒක ජීවිතේ ප්‍රාර්ථනාවක් කරන්න අම්මා බුදු වෙනවා නම් තාත්තත් බුදු වෙන්නම ඕන. ගමේ අවුරුද්දට යනවනම් යන්න හිතන් ඉන්නවනම් ගමේ යන්න බලාපොරොත්තුවෙන් නම් එහෙම නැත්නම් අද ගෙදර ඉඳන් බණ ටික අහගෙන තාත්තයි අම්මයි ළඟ තියන්නම් ඉන්නේ. මේ අවුරුද්දේවත් තාත්තගේ කකුල් දෙක අල්ලලා වැඳලා තාත්තා ජීවිතේ කරපු දේවල් ගැන නැවත ස්මරණය කරන්න පුළුවන් නම් ඒක හරි වටින දෙයක්. මං හිතනවා සිංහල අලුත් අවුරුද්දට ගමේ යනකොට ඔබ පින්වත්නි
කනත්ත ළඟින් යනකොට ඔබට සමහරට කනත්ත දිහා බැලෙනවා ඇති නිකම්ම. ඒ මොකද දන්නවද? ඒ කනත්තේ ඔබ අඳුනන කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්න පුළුවන්. එක්කෝ ඒ අඳුනන කෙනා අම්මා වෙන්න පුළුවන්. එක්කෝ කනත්තේ ඉන්න ඔබ ඒ අඳුනන කෙනා තාත්තා වෙන්න පුළුවන්. කනත්ත ළඟින් යනකොට අලුත් අවුරුද්දට ගමේ යනකොට එක්කෝ අම්මයි තාත්තයි දෙන්නම කනත්තේ, ඒ කියන්නේ මැරිලා. එක්කෝ තාත්තා මැරිලා, එක්කෝ අම්මා මැරිලා. ඔබ කනත්ත ළඟින් යනකොට දරු මුණුබුරාන, ඒ කියන්නේ දරුවොත් එක්ක යනකොට පින්වත්නි ඔබ බලන ඇති කනත්ත දිහා. මොකද සීයා පුතේ ඉන්නේ මේ කනත්තේ කියලා. අවුරුද්දට ගමේ ගෙදර යනකොට කනත්ත ළඟින් යනකොට නිකම්ම ඔබේ ඇස් කනත්ත දිහාට ගියේ තාත්තා මේ කනත්තේ ඉන්නවා, මගේ තාත්තා මැරුණා නේද කියලා. ඉතින් ඒ නිසා ජීවිතයේ පින්වත්නි සිංහල අලුත් අවුරුද්දක් එනකොට, ජීවිතේ මේ වගේ සන්දිස්ථානයන් එනකොට මුළු අවුරුද්දම වෙහෙස මහන්සි වෙලා මුළු අවුරුද්දේම හරි හම්බ කරලා කන්න දුන්නු තාත්තා ගැන කල්පනා කරන්න. ඒ තමයි තාත්තා, ඒ තමයි පුරුෂයා, ඒ තමයි පිරිමි ජීවිතය. පුරුෂයාගේ සිත බැඳෙනවා ස්ත්‍රියගේ ගන්ධයට, රූපයට, රසයට, ස්පර්ශයට. ස්ත්‍රියගෙත් එහෙමයි. ස්ත්‍රියගේ හිතත් බැඳෙනවා පිරිමියාගේ රූපයට, ගන්ධයට, ස්පර්ශයට, රසයට බැඳෙනවා පින්වත්. ඉතින් ඔය දේශනාවේ කතාවක් තියෙනවා. දැන් අපි තාත්තලා ගැන මේ දේශනා කරගෙන එන නිසා සමහරලාට තාත්තලත් කාන්තාව විතරක් නෙමෙයි, අම්මලා විතරක් නෙමෙයි, මහා පුදුම විදියට පින්වත්නි තාත්තලා සිල්වත්ව ඉන්නවා, ගුණවත්ව ඉන්නවා. ඊටාම සිල්වත්, බඹසර ආරක්ෂා කරන තාත්තලා ඉන්නවා. දැන් ඔය එක සිද්ධියක් තියෙනවා පින්වත්නි, මේ ඒ දේශනාවේ ඇතුලේ තියෙනවා පින්වත්නි මේ පුද්ගලයා, මේ පිරිමි පුද්ගලයා වෙලෙන්දෙක්. මේ වෙලෙන්දා යනවා පින්වත්නි තමන්ට ලස්සන බිරිඳක් ඉන්නවා, රූප සම්පන්න බිරිඳක් ඉන්නවා. මේ බිරිඳව ගෙදර තියලා මොහුට යන්න වෙනවා පින්වත්නි මේ වෙළඳාම් කටයුතු සඳහා මුහුදෙන් එතරට යන්න වෙනවා. බිරිඳට කියනවා මම එනකන් ඊටාම පරිස්සමෙන් ඉන්න, පතිවෘත්තාව ආරක්ෂා කරගන්න, බඹසර සමාදන් වෙමු අපි දෙන්නම. බඹසර සමාදන් වෙමු අපි දෙන්නම. මේ දෙන්නම බඹසර ආරක්ෂා කරා, මේ දෙන්නම සිල්වත්, මේ දෙන්නම බ්‍රහ්මචර්යාව ආරක්ෂා කළා. පින්වත්නි මෙතන කියන්නේ මොකද්ද? හරියට පින්වත්නි තමන්ගේ ස්වාමි පුරුෂයා ඉක්මවා යන්නේ නැතුව, තමන්ගේ බිරිඳව ඉක්මවා යන්නේ නැතුව, දෙදෙනාට දෙදෙනා තමන් තුල තිබෙන සීමාවන් තේරුම් ගන්නට ඕනේ පින්වත්නි. තමන් තුල තිබෙන ගුණධර්ම තේරුම් ගන්නට ඕන. අන්තිමට මේ පුරුෂයා තමන්ගේ ගෙදරින් පිට වෙලා ගියාට පස්සේ මේ ප්‍රදේශයට එනවා පින්වත්නි අලුතෙන් ඇමතිවරයෙක් ප්‍රදේශය පාලනය කරන්න. ඔහු වීදි සංචාරය කරන වෙලාවේ මේ කාන්තාව දකින්න කවුළුවකින්. දැකලා ඇය පිළිබඳව හිත් පහළ වෙනවා. තුන් පාරක් අහවණු එවනවා. තුන් පාරම සේවිකාවක් ලවා ඇයගේ කැමැත්ත විමසනවා. ඒ කැමැත්ත විමසුවට ඇය කැමති වෙන්නේ නැහැ. අන්තිමට ඇය කියනවා මම බඹසර ආරක්ෂා කරනවා. අන්තිමට කල්පනා කරනවා මේ ස්වාමිපුරුෂයා සයුරෙන් එතර ගියපු ස්වාමිපුරුෂයා මරන්න ඕනේ කියලා. මරන්න ඕනේ කියලා අමු සොහොනේ මන්ත්‍ර ජප කරලා මලමිනියකට යක්ෂයෙක් ආරූඪ කළ තුන් පාරක්ම යවනවා. ඒ තුන් පාරක් යවනකොට මේ ස්වාමිපුරුෂයා බඹසර ආරක්ෂා කළ ගුණවත්. පළවෙනි පාර බුදු ගුණ කියනවා, දෙවෙනි පාර දහම් ගුණ කියනවා, තුන්වෙනි පාර සංඝ ගුණ කියනවා. මේ තුන්වෙනි පාරම මේ අවස්ථා තුනේම මේ ස්වාමිපුරුෂයා ආරක්ෂා වෙන ගුණය නිසා. ආන්ගේ වගේ ගුණවත් ස්වාමිපුරුෂයෝ ඉන්නවා. ගුණවත් පිරිමි ඉන්නවා, ගුණවත් කාන්තාව. මුදල් නිසාවත් කිසිම දෙයක් නිසාවත් තමන්ගේ ස්වාමිපුරුෂයා ඉක්මවා යන්නේ නැති කාන්තාවෝ ඉන්නවා. ඊළඟට පින්වත්නි තමන්ගේ බිරිඳ ඉක්මවා යන්නේ නැති කිසිම දෙයක් නිසා ලෝකේ කොයිතරම් කාන්තාව හිටියත්, රූපවත් කාන්තාව හිටියත් පින්වත්නි ලෝකේ තමන්ගේ බිරිඳ ඉක්මවා යන්නේ නැති ස්වාමිපුරුෂයෝ ඉන්නවා. ඉතින් එදා අර මල යක්ෂයා ඇවිල්ලා අර ඇමතිවරයා සහ ඒ ඇදුරුකම් කරපු කට්ටඩියා මැරුවාය කියලා කියනවා. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ ගුණවත්කම් තිබෙන ජීවිත තියෙනවා. ඉතින් මෙතන කියනවා මේ කාලේ හිටියා පින්වත්නි මේ
එක කුමාරිකාවක් හරි දුෂ්ටයි මේ කුමාරිකාව. හරි ක්‍රෝධ සම්පන්න යම් කිසි ගැහැණියක් ක්‍රෝධ සම්පන්න නම් ඒ ගෙදරේ පිරිමියට එපා වෙනවා. යම් කිසි ගැහැණියක් වෛරී සම්පන්නයි නම් දැන් ගෙවල් ඇතුලේ බලන්න පින්වත්නි මේ බිරිඳ මහා ගෝසාකාරී කතා කරනවා කෑ ගහලා කතා කරනවා. හරියට එක මහත්තයයි ඉන්නේ ගෙදර. මහතුරු 1000කට කතා කරනවා වගේ හරි සද්දෙට කතා කරනවා. ඉතින් සමහර ගෙවල් වල බිරිඳ එහෙම කෑ ගහනකොට ඊට නොදෙවෙනි වෙන්න බිරිඳ කෑ ගහනවා 1000කට විතර හෙන්න. ස්වාමිපුරුෂයා 2000කට විතර හෙන්න කෑ ගහනවා. ඒ මොකද බිරිඳව යටපත් කරගන්න. සමහර ගෙවල් වල බුද්ධිමත් ස්වාමිපුරුෂයා කෑකෝ ගහනකොට බිරිඳ සද්ද නැතුව ඉන්නවා. බිරිඳ කෑ ගහනකොට සමහර ගෙවල් වල ස්වාමිපුරුෂයා සද්ද නැතුව ඉන්නවා. එතකොට හිතනවා ස්වාමියා නිවටයි. ස්වාමියා මට බයයි. එහෙම නැත්නම් එහෙම ස්වාමිපුරුෂයෝ හිතනවා බිරිඳ නිවටයි. බිරිඳ මට බයයි කියලා හිතනවා. බය නෙමෙයි. යම්කිසි කෙනෙක් නිශ්ශබ්දතාවය ප්‍රගුණ නොකළොත් එතන විශාල යුද්ධයක් ජීවිත හානියක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ක්‍රෝධ සම්පන්න බව කියලා කියන්නේ පින්වත්නි එච්චර හොඳ දෙයක් නෙමෙයි ජීවිතය ඇතුලේ. ක්‍රෝධයෙන් කටයුතු කරනවා කියන්නේ එච්චර හොඳ දෙයක් නෙමෙයි. මේ කුමාරිකාව ක්‍රෝධ සම්පන්නයි. හරි දුෂ්ට සාගතයි. ගහන්නේ බනින්නේ නැතුව කෙනෙකුට කතා කරන්නේ. ඊළඟ එක තමයි අම්මා ගැහැණියකගේ ජීවිතේ මේ අශිෂ්ට වචන තියෙනවාය කියලා කියන්නේ. පිරිමින්ට ඊළඟට කාන්තාව පව් කර ගන්නවා පිරිමින්ට මහා අවරගණේ බාල වචන කෙනෙකුට කියන්න බැරි සමාජයකට අහන්න බැරි ඒ තරම් නීච වචන පාවිච්චි කරන කාන්තාවෝ ඉන්නවා. තමන්ගේ ස්වාමිපුරුෂයාට. ඉතින් ඒ බඳු කාන්තාවන්ට සංසාරෙවත් පිරිමි ඇසුරක් ලැබෙන්නේ නැහැ. සංසාරෙවත් පින්වත්නි සංසාරෙවත් දරුඵල නැති වෙනවා. සංසාරෙවත් කසාද ජීවිතයකට පත් වෙන්න වෙන්නේ නැහැ. මොකද පිරිමියට නිඳා කරනවා. ඒ කියන්නේ පවේ හෝ වැරැද්දේ නෙමෙයි. නිවැරැද්දේ අහිංසක පිරිමින්ට පාඩුවේ ඉන්න පිරිමින්ට සමහරලාට කාන්තාවට තියෙන තරම් කලබලයක් කාමාසාවක් කාන්තාවට තිබෙන තරම් මේ සිතිවිලිවල විපිලිසර බවක් පිරිමියට නැති වෙන්න පුළුවන්. පිරිමියාගේ ජීවිතය කියලා කියන්නේ පින්වත්නි බොහොම අහිංසකව පාඩුවේ ගත කරන ජීවිතයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ බඳු පිරිමියාට නිඳා කරනවා අපහාස කරනවා අපේ ගෙවල් වල ඉන්නේ පිරිමි භාග පිරිමි නෙමේ අන්න අසවල් තැන් වල තමයි පිරිමි ඉන්නේ. එහෙම කියලා නිඳා අපහාස කරනවා සමහරලාට. සමහර පිරිමියාගේ තියෙන අඩුපාඩුකම් රෝගාබාධ ඒ දේවල් කතා බහ කරන දේ ගමන් විලාසය ඒවා උසුළු විසුළුවට ගන්නවා. උසුළු විසුළුවට ගන්න. يعني තමන්ගේ පිරිමියාම ගේ ඇතුලේ ඉන්න තමන්ට කන්න දෙන වේලක් හරි කන්න දෙන තමන්ගේ මහත්තයා තමන්ගේ දරුවෝ ටිකත් එක්ක එකතු කරගෙන මේ බඳු අවඥාවට ලක් කරන නිගරුවට නින්දාවට ලක් කරන කාන්තාවෝ ඕනෑ තරම් ඉන්නවා පින්වත්නි. එසා කවදාවත් පිරිමියෙක් කාන්තාවකටවත් කාන්තාවක් පිරිමියෙකුටවත් නින්දා කළ යුතු නැහැ. අපහාස කළ යුතු නැහැ. ඉතින් මේ වෛර බව, ක්‍රෝධ බව, කෝප බව ජීවිතයක තියෙනවා නම් ඒ ජීවිත හරිම අපිලිවෙලයි. ඒ ජීවිතවලට කැමති නෑ කවුරුවත්. මේ කාන්තාව මේ කුමාරිකාව හරි දුෂ්ටයි. මේ කුමාරිකාව ජල ස්නානය කරන්න ගඟට අරගෙන ගිහිල්ලා එදා වැහැලා පින්වත්නි ගඟ දෙගොඩ තලා එනවා. ගඟට දෙගොඩ තලා එනකොට මේ සේවකයෝ කල්පනා කළා මෙයාගෙන් පලි ගන්න තියෙන හොඳම වෙලාව තමයි කියලා ගඟේ අතහැරලා එන්න ආවා. ඇය ගඟේ ගහගෙන යනවා. ගහගෙන යනකොට කෑ ගහනවා මාව බේර ගන්න කියලා. එදා පින්වත්නි අපේ බෝසත්වයන් වහන්සේ ගම් යුරේ තාපස පැවිද්දෙන් පැවිදි වෙලා ගුණධර්ම ආරක්ෂා කරනවා. මේ තාපසතුමාට ඇහෙනවා මේ කාන්තාව කෑ ගහ යනවා. මම මේ කියන්නේ සමහර කාන්තාවන්ට පිරිමි පිහිටවීම. දැන් පිරිමි ගැනනේ අපේ අවධානය තාත්තලා ගැනනේ. සමහර දරු පවුල් වලට පිහිටවීම. සමහර කාන්තාව අසරණ වෙලා ඉන්න වෙලාවල් වල පිහිට වෙන පිරිමි ඉන්නවා. බින්දුවට වැටිලා ඉන්න රැකවරණයක් නැති වෙලාවල් වල පිහිට වෙන පිරිමි ඉන්නවා. ඉතින් එහෙම පිහිට වුණාම ඒ පිරිමියා කරන කැපකිරීම ගැන වටිනාකමක් නොදෙන කාන්තාව අනන්ත ඉන්නවා. දුෂ්ට ගතිගුණ තියෙන හලාහල විසවාගේ ගතිගුණ තියෙන කාන්තාව අනන්ත ඉන්නවා. එහෙම පිරිමිත් ඉන්නවා. Tamanගේ ගැහැණිය, Tamanගේ බිරිඳ, Taman වෙනුවෙන් කරන කැපකිරීම පිළිබඳ ගුණවත්කමක් නැතුව ගුණමකුව හිතන අගය කිරීමක් නැති ප්‍රශංසාවක් නැති පිරිමි ඉන්නවා. අනේ මගේ මේ සුමක්කරේ කරනවා නේද කියලා
නොහිතන පිරිමි ඉන්නවා. අනිත් පැත්තට මටයි මගේ දරුවෝ ටිකටයි කන්න බොන්න දෙනවා නේද මේ මහත්තයා වේලක් කර වේලක් හරි කියලා නොහිතන කාන්තාව ඉන්නවා. ගුණයක් නැති කාන්තාව. ඒ බඳු ගුණයක් නැති අයට කොච්චර කළත් වැඩක් නැහැ පින්වත්නි. වාද ભેද හදාගන්න නෙමෙයි. සමහරලාට තමන්ගේ සොර සැමියා ලව්වා තමන්ගේ මහත්තයා මරවනවා. වස දෙනවා. කොඩිවින කරනවා. සමහරට නීතියේ රැහැනට බොරු දේවල් පටලවලා බොරු කියලා නීතියට තමන්ගේ මහත්යාව කොටු කරනවා. එහෙම අවස්ථා. සමහර කාන්තාව ඉන්නවා තමන්ගේ සිතැඟි ඉෂ්ට කරගන්න පරපුරුෂ සේවනය කරන්න තමන්ගේ මහත්තයා මද්ද්‍රව්‍ය වලට පුරුදු කරනවා. නරක දේවල් වලට යොමු කරනවා. යොමු කළා කාන්තාව කිසි දෙයක් නොවුනා වාගේ පින්වත්නි. ඔය හරි භයානක දෙයක්. එක ඇඳේ සැතපීලා මහත්තයා හෝ බිරිඳ මේ දෙන්නා එක ඇඳේ සැතපීලා දරුවෝ වදලා හදලා වංචා කරනවයි කියන එක මහා බරපතල දෙයක් පින්වත්නි. ඒක හරි භයානකයි. කඩුවකින් කොටන්න පුළුවන් එක ඇඳේ ඉඳගෙන. ආයුධයකින් කොටන්න පුළුවන් එක ඇඳේ වස දෙන්න පුළුවන්. මේ වංචනික හිත කියන එක හරි භයානකයි. මේක මතක තියාගන්න. දැන් මේ බෝසත් තාපසතුමා මේ කාන්තාවට පිහිට වුණා. ඊටාම රූමත් කාන්තාවක්. ඊටාම ලස්සනයි පින්වත්නි. මේ ගඟෙන් ගං දියෙන් ගොඩට අරගෙන ඖෂධ ලබා දීලා සුවපත් භාවයට කෙමින් පත් වුණා. පත් වෙනකොට තාපසතුමාගේ කැමැත්ත තිබුණේ මේ කාන්තාව පිටත් කරලා යවන්න පින්වත්නි. Tamanගේ ආශ්‍රමයෙන් පිටත් කරලා යවන්න තමයි කැමැත්ත තිබුණේ. නමුත් මේ කාන්තාව ඒකට ඒ තරම් ප්‍රියත්වයක් දැක්ුවේ නැහැ. ඒ තරම් කැමැත්තක් දැක්ුවේ නැහැ. කැමැත්තක් දක්වන්න නැතුව පින්වත්නි අන්තිමට තාපසතුමාගේ තාපසභාවයත් නැති කරලා ඔහු ගිහි කරවාගෙන අර ගුණ ධර්මත් නැති කරලා ජීවිතයක් ගත කරන්න තත්ත්වයට පත් කරගත්තා. පත් කරගෙන ටික දවසක් මේ කැලේ පොඩි ආශ්‍රමයක් හදාගෙන පොඩි කුටියක් හදාගෙන මේ දෙන ජීවිතය ගත කරලා මේ කාන්තාව යෝජනා කළා අපි මේ නගරයකට යමු. ජනතාව ඉන්න ගමකට යමු. ගිහිල්ලා මේ තාපසතුමා එදා පින්වත්නි මේ කිරි විකුණන්න පටන් ගත්තා. දී කිරි වික්කය කියලා කියනවා. ඒ නිසා මෙයාට ගොත් තක්ක පඬිතයෝ කියලා. දී කිරි වලට කියන නමක්. එදා මේ පඬිතතුමා මේ තාපසතුමා දී කිරි විකුණන්න ගියා. රූමත් බිරිඳ ගෙදර තියලා එහෙම සිද්ධි කොච්චර තියෙනවද? සැමියා රාත්‍රී මුර සේවයට ගියාම සොර සැමියන් ගෙදරට පැමිණෙනවා. සැමියා දවල් රැකියාවට ගියාම සමහර සොර සැමියන් සොයාගෙන බිරිඳ යනවා. ඉතින් ඒ බඳු අය ආත්මෙන් කල්පනා කරන්න ඔය කාමයේ රාගය කියන එක අවුරුදු 20ක් 25ක් 30ක් ජීවිතේ තියේවි. හැබැයි පින්වත්නි මනුස්සකම් ගුණධර්ම කොහොමද Tamanට කන්න දෙන මිනිස්සෙකුට පින්වත්නි මේ වංචා කරන්නේ? ඒ මනුස්සයාගේ බත් තේල කාලා කොහොමද වංචා කරන්නේ? ඊළඟට Tamanගේ බිරිඳ වියලා දෙන ඒ බත් තේල කාලා හොදලා දෙන රෙදි ටික ඇඳලා වෙන ගැහණියක් සනසන්නේ කොහොමද කියලා තාත්තලා කල්පනා කරන්න ඕන. අම්මලාත් අර විදියට කල්පනා කරන්න ඕන. කොහොමද මූණ දෙන්නේ කියලා. මොකවත් නොවුනා වගේ ඉන්න පුළුවන් අය ඕන තරම් ඉන්නවනේ වංචනික හිත් තියෙන අය. ඕන තරම් වංචාවල් කරලා කිසිම දෙයක් නොවුනා වගේ ඉන්න පුළුවන්. එදා සොර කණ්ඩායමක් ඇවිල්ලා ඒ මුළු ගමම පැහැරගත්තා. මේ ලස්සන රූමත් බිරිඳ දැකලා කාන්තාව දැකලා මෑවත් අරගෙන ගියා මේ සොර මුලේ නායකයා. එදා තක්ක පඬිතුයෝ ගෙදර ඇවිල්ලා කල්පනා කළා මොන මොහොතක හරි මගේ බිරිඳ මට පණිවිඩයක් එවයි. එන්න කියලා කියයි. බලාපොරොත්තුෙන් හිටියා. ඉන්න ගමන් අර දේවිය මේ අර කුමාරිකාව කල්පනා කරනවා ඇගේ තියෙන දුෂ්ට ගතිය මට මේ සොරා සමග ජීවිතේ ගත කරන්න තියෙන එක නැති වෙන්න හේතුව තමයි කවදා හරි දවසක අර තක්ක පඬිතුයෝ ආවොත්. ඒ නිසා ජීවිතය නසන්න ඕන කියලා අන්න බලන්න. ජලයේ ගහගෙන යනකොට අත දීපු මිනිස්සයා තමන්ගේ තපස්භාවයත් බිඳගෙන සීලයත් බිඳගෙන ගිහිව තමන්ව පෝෂණය කරපු කිරි විකුණ තමන් පෝෂණය කරපු මිනිස්සයාගේ කෙලෙහි ගුණ නැති කරලා දවසක් පණිවිඩයක් ඇව්වා මේ පඬිතයාට එන්න කියලා. මාව බේරගන්න කියලා. අන්තිමට අර සොරාට කොටු කරලා දුන්නා. සොරා මොහු අල්ලගත්තා. පහර දෙනවා. පහර දෙනකොට මොහු කියනවා මොකද්ද කියන්නේ? කොරෝද බඳින්නේ. කෙලෙහි ගුණ නොදන්නේ. කේලම් කියන්නේ. මෙන්න මේ විදියට කියනවා පින්වත්නි ද්‍රෝහිනී ද්‍රෝහි කරන ද්‍රෝහී කාන්තාව
කියලා කියනවා. ඉතින් මේ වචන ටිකම කියනවා මේ කාන්තාව නිසා මට විපත් ගෙන දුන්නා කියලා. මේ සොරා ඇහුව ඇයි ක්‍රෝධ බඳින්නේ කියන්නේ කෙලෙහි ගුණ නොදන්නේ කියන්නේ කේලම් කියන්නේ කියන්නේ ඊළඟට ද්‍රෝහිණී කියලා කියන්නේ ද්‍රෝහි වෙන. අනේ මේ කාන්තාව ජලයේ ගහගෙන යනකොට ගොඩ ගත්තෙම. මැරෙන්න යනකොට බේරගෙන ඖෂධ දීලා සුවපත් කළා. මගේ තපස්වී බවත් බිඳගෙන ගිහිව කිරි විකුණලා දී කිරි විකුණලා ඒව පෝෂණය කළා. අද මේ ඔබලව්ව මාව මරවනවා. ඉතින් බලන්න ලෝකේ එහෙම සිද්ධි කොයිතරම් තියෙනවද? මේ වෙනත් කාන්තාවන්ට හිට බැඳ තමන්ගේ බිරිඳ මරලා තියෙනවා. සමහරට එහෙම මැරිච්ච කාන්තාව තාම දන්නේ නැහැ මැරුණේ ඇයි කියලා. නිදි යහනේ කොට්ටය මූණට තියලා තද කරලා හුස්ම හිර කරලා මරනවා. සියලු දේ අරගෙන රත්තරන් බඩු ටික අරගෙන ඔක්කොම දේවල් ටික අරගෙන. ඉතින් සමහර අමානුෂික ලෙස පහර දෙනවා. එහෙම පිරිමි ඉන්න තාත්තලාත් මතක තියාගන්න. යක්කු වගේ වචනයක් කතා කරන්න බෑ ළඟින් යන්න බෑ. එහෙම අම්මලාත් ඉන්නවා. තමන්ගේ මහත්තයා යකෙක් කරව ගන්නවා. නොමිනිසෙක් කරගන්නවා. මිනිස්සෙක් වෙලා තමන්ගේ පිරිමියාට ඉන්න දෙන්නේ නැහැ. තමන්ගේ ස්වාමි පුරුෂයාට ඉන්න දෙන්නේ නැහැ. තමන්ගේ පිරිමියා සමහරලාට සමාජයකට ගිහිල්ලා ආරවුලක් ඇති නොකරගෙන ආවොත් තමන්ගේ පිරිමියාට කියනවා යන්න ගිහිල්ලා රණ්ඩු වෙන්න කියලා. ඒ රණ්ඩු කරන තැනට පොළඹවනවා. මිනී මරණ තැනට පොළඹවනවා. තමන්ගේ මහත්තයා යකෙක් කරන තැනට පොළඹවනවා. ඉතින් එහෙම අම්මලා කල්පනා කරන්න ඕන තමන්ගේ මිනිස්යන් නිවන්න තමයි තමන් ඉන්නේ කියලා. ගිනි තියන්න නෙමෙයි, මිනී මරවන්න නෙමෙයි කියලා. ඔහොම සිද්ධි නිසා කොයිතරම් හිරේ විලංගුවේ වැටිලා ඇද්ද? බන්ධනාගාර ගත වෙලා ඇද්ද? අන්තිමට කාන්තාව නිසා මිනී මරාගෙන පින්වත්නි ඒකාන්තාවක් නැහැ. අන්තිමට හිරෙත් ගිහිලා ජීවිතෙත් නැහැ. ඉතින් දැන් මොකද උනේ? අන්තිමට පින්වත්නි කඩුව අරගෙන මේ කාන්තාවගේ හිස කපලා දාලා ඉවර වෙලා මේ දෙන්න තපස් ජීවිතයක් ගත කරලා බඹලොව ගිහිලා උපන්නාය කියලා කියනවා. ඊළඟට මේ තව ලස්සන සිද්ධියක් තියෙනවා. බරණැස් රජතුමාට හිටියා දේවියා ප්‍රියංගනී දේවිය කියලා. ඊටාම ලස්සනයි. මේ දේවිය නිසා ඊටාම තෘප්තිමත් ජීවිතයක් ගත කළා පින්වත්නි රජතුමා. දවසක් මේ දේවිය රජතුමා නිදි වෙලාවේ රාත්‍රී කාලේ කවුළුවෙන් බලාගෙන ඉන්නවා ඇත්හල දිහා. ඇත්හල දිහා බලාගෙන ඉනකොට මේ ඇත්හලේ ඉන්නවා මේ ඇත්තු බලා ගන්න මිනිස්සෙක්. ඇත් ගොව්වෙක්. මේ ඇත් ගොව්වා දැකලා ඇත්හලේ පින්වත්නි මේ දේවියට ඒ ඇත් ගොව්වාගේ තිබෙන රූපය පිළිබඳ හිතක් ඇති වෙනවා. පිළිබඳ හිතක් ඇති වෙලා ඔහු සමග ජීවිතේ රසය සතුට සොයාගෙන යන්න ඕන කියලා හිතිලා ඇය නිගමනය කරනවා, ඇය නිරීක්ෂණය කරනවා. රජතුමාට නිින්ද යන්නේ කොයි වෙලාවේද? ඇහැරෙන්නේ කොයි වෙලාවේද? කොපමණ වෙලාවක් රජතුමා නිදිය ගන්නවද? මේ ටික නිරීක්ෂණය කළා. රැට රජතුමා නිදා ගන්නකොට ඇය නිරීක්ෂණය කරනවා. රාජ්‍යයේ කටයුතු කරලා ඉල රජතුමා නින්දර ගියාම ආයෙ එළි වෙනකන් ඇහැරෙන්නේ නැහැ. නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කළා පරපුරුෂ සේවනය කරන්න ඇය රැට කඹේ ආධාරයෙන් බැහැලා අර ඇත්ගොව්වා ළඟට යනවා පින්වත්නි. ඇත්ගොව්වා මේ දේවිය 16ක් ගානට තමන්ගේ බිරිඳ වගේ 16ක් ගානට දාලා තමයි ඇසුරු කරන්නේ. හැමදාම රාත්‍රී කාලේ මේ සිද්ධිය සිද්ධ වෙනවා. එක දවසක් මේ අඳ අඳුරේ රජතුමා නින්දත් නොනින්දත් අතර ඉන්නකොට රජතුමා දකිනවා මේ දේවිය කොහරි යන්න සූදානම් වෙනවා කියලා. අසත්පුරුෂකම කියලා කියන්නේ මේක පින්වත්නි. කෙලෙහි ගුණ නොදන්නාකම, තමන්ගේ ස්වාමි පුරුෂයාට පිටුපාන බව කියලා කියන්නේ. මෙන්න මේක තමයි පින්වත්නි. ඔය ඇත්තෝ කල්පනා කරන්න සංසාරේ කොච්චර මේ පරපුරුෂ සේවනයේ නිසා, පරස්ත්‍රී සේවනයේ නිසා ඔය ඇත්තෝ කොයිතරම් පින්වත්නි අවීචිවල ඉපදිලා ඇද්ද, නරකාදිවල ඉපදිලා ඇද්ද. ඊළඟට ඔය රජවරු දඬුවම් දීලා තියෙන පරපුරුෂ සේවනයේ හිස ගසා දාලා තියෙනවා. කොයිතරම් හිස් කැපුම් කාලයක්ද දේශනාවේ කියන්නේ පින්වත්නි මේ මහා සමුදුර තරම්, සත් සමුදුර තරම් හිස බෙලි කැපුම් කාලා තියෙනවා පරපුරුෂ සේවනයේ නිසා, පරස්ත්‍රී සේවනයේ නිසා. හිස් සිඳිලා ගිහිලා තියෙනවා සංසාරයේ පින්වත්නි. ලේ ගලා ගිහිල්ලා තියෙනවා මේ සතර සමුද්‍රය නැත්නම් සත් සමුද්‍රය පුරවන්න තරම් පින්වත්නි. ඒ තරම් ලේ ගලා ගිහිල්ලා තියෙනවා. ලේ මේ බෙලි කැපුම් කාලා තියෙනවා. හිතන්න සමාජයේ මහා වෙසනයක් මේ පරපුරුෂ සේවනය කියන එක, පරස්ත්‍රී සේවනය කියන එක විශාල මේ පින්වත්නි විනාශයක්.
සමාජයේ. අද බැලුවම ගොඩාක් වෙලාවට මේ මාධ්‍ය තුල ගොඩාක් තැන්වල පින්වත්නි ගොඩාක් ස්ථානවල හිත හදාගන්න නෙමේ ඔය පරපුරුෂ සේවනයේට පරාඹු සේවනයේට ඊළඟට මේ කාමයට රාගයට තමයි උදව් කරන්නේ පින්වත්නි. අසත්පුරුෂ දේටම තමයි උදව් කරන්නේ. අසත්පුරුෂ දර්ශනම තමයි මේ පෙන්වන්නේ කියන්නේ. ඒවටම තමයි අනුබල දෙන්නේ. ඉතින් අන්න ඒ වගේ දේවල් තමයි පෙන්වන්නේ ජීවිතේ අසූචි වලට පිළිකුල් කරන්නේ නැහනේ බොහෝ අය. දැන් බලන්න තමන්ගේ ඇඟේ අසුචි ගහගෙන ඒවට ප්‍රිය කරන්න තමයි කැමති. නමුත් වෙන්නේ ඒක නෙමෙයිනේ. තමන්ගේ ඇඟේ අසුචි ටිකක් ගෑවුනොත් ඉක්මනින් හොද ගන්නවානේ. ආන් ඒ වගේ නරක දෙයක් නම් නපුරක් නම් වෙන්නේ තමන් හොඳ දේ වර්ධන මල් සුවඳ කියන එක ගල්ව ගන්නවා. හැබැයි අසුචි ගෑවුනොත් හොදලා දානවා. හැබැයි අපි නරක වැඩ ජීවිතේ පරපුරුෂ සේවනයේ පරාඹු සේවනයේ බොරුව වංචාව කුහකත්වය මේවා වර්ධනය කරනවා. අසුචි හොද ගත්තට මේවා අයින් කරන්නේ නැහැ. මල් සුවඳ ඇඟේ තවර ගත්තට මේ නරක දුෂ්ට දුර්ජන ගතිගුණ අයින් කරන්නේ නැහැ ජීවිතේ. හිතන්න රටේ මහා රැජින වෙලා ප්‍රධාන කාන්තාව රජතුමා ඇරුණම රටේ ප්‍රධානිය. මහා රැජින වෙලා මේ වගේ පින්වත්නි ලාමක හිතක් එනවයි කියලා කියන්නේ කොයිතරම් නිന്ദාසහගතද කියලා බලන්න. කොයිතරම් නිന്ദിතද කියලා බලන්න. රජතුමා එදා රාත්‍රී කාලේ දකින්න මේ දේවිය කොහෙද යන්න ලෑස්ති වෙනවා. රජතුමා නිന്ദත් නොනිന്ദත් අතර බලාගෙන ඉන්නවා. කම්බෙන් බහිනවා දකින්නවා. කවුළුව ළඟට ඇවිල්ලා බලනකොට දකින්නවා අර පුරුෂයා ළඟට යනවා. ඒ පුරුෂයා ළඟට ගිහිල්ලා පින්වත්නි 16ක් වගේ කියන විදියට කටයුතු කරන්නේ. ඔහු ඊටාම පහත් විදියට තමන්ගේ කසාද බැඳපු බිරිඳ වාගේ ඊටාම පහත් විදියට තමයි ඇත්ත එක කටයුතු කරන්නේ. මේ හැමදේම දැකලා මේ පින්වත්නි හිතට මහ පුදුම කලකිරීමක් එනවා. ආවේගයක් නෙමෙයි. මෙබඳු තැන්වල පින්වත්නි මෙබඳු තැන්වල අප්පච්චි පුතේ ආවේගයට මිනී මරන්න නෙමෙයි ඕන. කල්පනා කරන්නට ඕන. ආවේගයට මිනී මරන්න නැතුව කල්පනා කරන්නට ඕන. අනේ ලෝකේ පින්වත්නි අපිට කවදාවත් ජීවිතේ මතක තියාගන්න ඕන ඔය විශාල බොරුවකින් ඔය ඇතෝ රැවටිලානේ ඉන්නේ පින්වත්නි. විශාල බොරුවකින් ඔය ඇතෝ මේ රැවටිලා ඉන්නේ. මොකද ඔය ඇත්තෝ හිතාගෙන ඉන්නවා තව කෙනෙක් පින්වත්නි Tamanට ඕන විදියට තියාගන්න පුළුවන් කියලා. තව කෙනෙක් Tamanට ඕන විදියට කටයුතු කරයි කියලා හිතනවා. ඔය මහ මුහුද පිරෙන්නේ නැහනේ කවදාවත් පින්නත් කොයි තරම් ගංගා වලින් ජලය ගිහිල්ලා වැටුණත් තෘප්තිමත් නැහැ මහ මුහුද. ඉතින් ඒ වගේ මිනිස්සු ලෝකේ ඉන්න ඕන තරම්. ඒක ඔය ඇත්තෝ හිතනවා. ඔය ඇත්තෝ ඇසුරු කරන ඔය ඇත්තෝ ළඟ ඉන්න ඔය ඇත්තෝ වැඩියෙන් ආදරය කරන කෙනත් මහ මුහුදක් වගේ වෙන්න පුළුවන්. ඒ ශරීර අභ්‍යන්තරයේ හිත අභ්‍යන්තරයේ තිබෙන අදහස් සිටිවිලි ලාමක ආසාවල් මහ මුහුදක් වගේ වෙන්න පුළුවන්. මහ මුහුදට කොයිතරම් ගංගා ඉන්දියාව වගේ රටක විශාල ගංගා මහ මුහුද වගේ ගංගා තියෙනවා. ඒ වගේලා මහ මුහුදට වැටෙනවා. අපේ රටෙත් බලන්නකෝ සතර මහා ගංගා මේවා ගිහිල්ලා පින්වත්නි මහ මුහුදට වැටෙනවා. වැටුණාට කවදාවත් මහ මුහුද පිරෙන්නේ නැහැ. මහ මුහුද උතුරන්නේ. ඒ වගේ සමහර ස්ත්‍රීන් ඉන්නවා සමහර පුරුෂයෝ ඉන්නවා. පින්වත්නි කවදාවත් තෘප්තිමත් නැහැ. අතෘප්තිමත් වංචනිකයි. හොරකම මේ සමහර අයගේ ජීවිතවල හොරකම බද්ධ වෙලා තියෙනවා බලන්න. දැන් මේ දේවිය රැට කඹයක් ආධාරයෙන් බැහැලා ගිහිල්ලා අම්මා පුතේ නැවත ඇවිල්ලා නාගෙන පිරිසිදු වෙලා මොකවත් නොවුන ගාන්ට තමන්ගේ ස්වාමි පුරුෂයාගේ යහනේ නිදා ගන්නවා. එහෙම මිනිස්සු මේ ලෝකේ කොච්චර ඇද්ද අප්පච්චි? එහෙම කාන්තාව කොච්චර ඇද්ද? තමන්ගේ ගෙදර ඉන්න අර බෝධිසත්වයෙක් වගේ බිරිඳට තමන්ගේ බෝධිසත්වයෙක් වගේ පිරිමියට වංචා කරන ගැහැණු පිරිමි කොච්චර ඇද්ද මේ ලෝකේ? මොකවත් නොවුනා වගේ නාලා කාලා ඇවිල්ලා ගෙදර ඇඳේ සැතපෙන පිරිමි ඇඳේ සැතපෙන ගැහැණු කොච්චර ඇද්ද? බලන්නකො මේ දේ හොරකම කියන එක කොයිතරම් මේ ලේවලට කැවිලා තියෙනවද කියන එක. සමහර අයට පාපයටම මේ බඳු ජීවිත ලැබිලා තියෙනවා. හොරකමටමයි හිත යන්නේ. කොයිතරම් හොඳට ගුණට යහපත්ව ඉන්න හැදුවත් ඒ ගුණට යහපත්ව ඉන්න බෑ. කොයිතරම් හොඳ මිනිස්සු හම්බුණත් යහපත්ව ඉන්න බෑ. හොරකමට සල්ලාල කමටමයි හිත යන්නේ. ඒ බඳු ගැහැණු මිනිස්සු ඕන තරම් ලෝකේ ඉන්නවා පින්න. සමහරලාට අනිත් අය ගැන නිර්ණායකයන් හදන්නේ තමන් ওই ගොඩක් වෙලාවට සමාජයේ එහෙම ඉන්නවනේ බලන්නකෝ. දැන් කියනවා සමහරලාට ගෙවල් ඇතුලේ පින්නවද තමන්ගේ බිරිඳ ඒ කියන්නේ බිරිඳ ආදරෙන් කතා කරන්නේ
මෙහෙම නිසා කියලා හිතන්න එපා. නමුත් දේශනාවේ තියෙනවා සොර සැමියා ඇසුරු කළා ආදාට බිරිඳ හරි ආදරණීයයි. ඒ කියන්නේ තමන්ගේ අතේ වරදක් තියෙනවනේ. එතකොට එදාට මහත්තයාට කෝපාවිෂ්ඨව කතා කරන්න නැහැලු. සොර බිරිඳව ඇසුරු කළා ආපුදාට ස්වාමි පුරුෂයා ඊටාම ආදරණීයයි. ඒ කියන්නේ මේ ආදරණීය හැම මහත්තයෙක්ම මෙහෙමයි කියලා නෙමෙයි ජීවිතේ කියන්නේ. නමුත් මේකත් එක නිදර්ශනයක්. සොරසැමියා ඇසුරු කළා ආදාට බිරිඳට මේ බිරිඳ සමග මේ ගෙදර අය සමග ඒ බිරිඳ ඊටාම සතුටින් කටයුතු කරන ආදරණීය. අනිත් දවසට යකා වාගේ, යක්ෂණී වගේ. සොරසැමියා ඇසුරු කළා ආපුදාට ඒ බිරිඳ ගෙදර ආදරණීයයි. මාතට හරි ආදරෙන් බත් එක දීලා කතා කරනවා. ඊළඟට සොර බිරිඳ වාසය කළා ආපුදාට මහත්තයා හරි ආදරණීයයි. අනිත් දාට යකා වාගේ. අන්න එහෙම දේවලු ජීවිතේ තියෙනවා පින්වත්. ඉතින් අන්න එහෙම ඊළඟට හොරකම කියන එක කොහොමද තමන්ගේ අයට හොරකම් කරන්නේ, තමන්ගේ දරුවට හොරකම් කරන්නේ, තමන්ගේ බිරිඳට වංචා කරන්නේ කොහොමද? අන්න ඒ වගේ පින්වත්නි මේ කපටිකම ජීවිතේ පුරුදු කරපු මිනිස්සුන්ට කවදාවත් හරියන්නේ නැහැ. කවදාවත් හරියන්නේ නැහැ. මේක මහා විසක් වගේ දෙයක්. දැන් සර්පයා කියනවනේ සර්පයා පිසාචයා කවදාවත් විශ්වාස කරන්න එපා කියලා. දුකක්මයි ගෙන දෙන්නේ කියලා. අන්න ඒ වගේ පින්වත්නි විශ්වාස කරන්න බැරි අවිශ්වාසනීය ගතිගුණ තියෙන ගැහැණු ඉන්නවා, පිරිමි ඉන්නවා. ගැහැණු පිරිමි දෙකම ඉන්නවා. ඉතින් ඔන්න බලන්න පින්වත්නි ඔය මහරජවරු ගත්තා. දැන් මෙයා කල්පනා කරනවා, මේ රජතුමා කල්පනා කරනවා මුහුද පිරිලා තෘප්තිමත් වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි මේ දැන උගත් මේ බ්‍රාහ්මණයෝ ඉන්නවනේ. බ්‍රාහ්මණයොත් කවදාවත් ඉගෙනගෙන ඇති වෙන්නේ නැහැ බ්‍රාහ්මණයන්ට. තව ඉගෙන ගන්නවා. ඒ වගේ අතෘප්තිමත්. ඊළඟට රජවරුත් එහෙමයි. අපි රජවරු කියලා මේ රජතුමා කල්පනා කරනවා. අපි රජවරුත් පොළව, මහ පොළව, භූමිය අල්ලගෙන ඇති වෙන්නේ නැහැ. තව කෑල්ලක් අල්ල ගන්න හිතනවා. තව කෑල්ලක් අල්ල ගන්න හිතනවා. ඒ වගේ මේ අතෘප්තිකර ජීවිත ගත කරන, තෘප්තියක් නැති ජීවිත ගත කරන පාපී ස්ත්‍රීන්, පාපී පුරුෂයන් මේ ලෝකේ ඉන්නවා කියලා තමන්ටම යෝජනා කරගන්නවා. තමන්ටම තීරණයකට එනවා මේ වගේ අය ලෝකේ ඉන්නවා නේද කියලා. ඉතින් දැන් මේ සිද්ධිය දැකලා රජතුමාට ඊටාම කම්පාවක් ඇති වෙනවා. මම මේ ගැහැණියට නේද ආදරය කළේ, මම මේ ගැහැණියට නේද ප්‍රිය කළේ කියලා පුදුම කම්පාවක් ඇති වෙනවා ජීවිතේ. පින්වත් හිතන්න, තාත්තා කෙනෙකුට ජීවිතේ එහෙම දැනෙනකොට තමන්ට තමන්ගේ දරු පවුල නැහැ කියලා, තමන්ට තමන්ගේ දරු පවුල නැහැ කියලා දැනෙනකොට, තමන්ගෙන් තමන්ගේ දරු පවුල වෙන් වෙනවා, ඈත් වෙනවා කියලා දැනෙනකොට, ඒ දැනෙන වේදනාව දැනෙන්න තාත්තා කෙනෙක්ම වෙන්න ඕන. අම්මට දැනෙනකොට තමන්ට තමන්ගේ දරු පවුල, තමන්ගේ ස්වාමි පුරුෂයා දරුවෝ ටික නැති වෙනවා කියලා, ඒ දැනෙන වේදනාව විඳ ගන්න ගැහැණියක්ම වෙන්න ඕන, අම්මා කෙනෙක්ම වෙන්න ඕන. ඒක ජීවිතේ දැනෙන නිසා කාන්තාව මතක තියාගන්න ඕන, කවදාවත් ලස්සනට කූඩුවක් හදාගත්තු ගැහැණියකගේ කැදැල්ලක් කඩා හිරුවන්න එපා. පිරිමි මතක තියාගන්න ඕන, ඒවා සංසාරේ පළ දෙන මහා පව්. නපුංසකව ඉපදිලා සංසාරේ පළ දෙන මහා පව්. කවදාවත් පිරිමි පාර්ශ්වය මතක තියාගන්න, හදාපු කූඩුවක් කඩා හිරුවන්න එපා. හදාපු කූඩුවක් කඩලා දාන්න එපා. ජීවිතේ කවදාවත් ඒ පව කරගන්න එපා. ඒක මහා බරපතල දෙයක්. පසු තැවෙන ජීවිත හදාගන්න එපා. මෙන්න මේ කාරණා ටික බලන්න. ජීවිතයක පසු තැවීම. ජීවිතේ පසු තැවෙන්න තමන් මේ අකමැති නම්, ජීවිතේ පසු තැවීම ජීවිතේ තියෙනවා තමන් අකමැති නම්, ජීවිතේ කවදාවත් තව කෙනෙකුට පසු තැවීමක් දෙන්න එපා. ඊළඟ එක තමයි පින්වත්නි, තව කෙනෙකුගේ හිතක් රිද්දවන්න එපා. තව කෙනෙකුගේ හිතක් රිද්දවන්න එපා. තමන් හිත රිද ගන්න අකමැති නම් තව කෙනෙකුගේ හිතක් රිද්දවන්න එපා. එහෙම තමන් කරන්නේ නැහැ කියලා කල්පනා කරන්න ඕන. ඊළඟ එක තමයි පින්වත්නි, තමන් පිරිහීමට කැමති නැත්නම් තව ජීවිතයක් පිරිහෙන තැනට කටයුතු කරන්න එපා. දියුණුව අවහිර වෙන තැනට, අප්‍රිය කරන තැනට, පිරිහීම නැති වෙන තැනට, සැපත නැති වෙන තැනට කටයුතු කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි පින්වත්නි, රුචිකත්වය, තමන් මේ රුචිකත්වය රුචි කරනවා නම් අනිත් අය රුචි කරන දේවල් වලට රුචි කරන්න ගිහිල්ලා ඒ අයගේ ජීවිත අපායක් කරන්න එපා.
තමන්ගේ දේවල් නැති වෙනකොට තමන්ට දුකයි නම් අනුන්ගේ දේවල් නැති කරන්න එපා. ඔන්නෝ මතක තියාගන්න ඕන. රජතුමා එදා පින්වත්නි දේවිය රාජ සභාවට කැඳෙව්වා. ගැහුවේ නෑ, අතපය කැඩුවේ නෑ, ගිනි තිබ්බේ නෑ, පිච්චුවේ නෑ, විනාශ කළේ නෑ. හැබැයි රජතුමා දේවිය කැඳෙව්වා. දේවිය කැඳවලා මොකද්ද කියන්නේ? ඔබ නිසා මගේ ජීවිතේ මං මහා ලොකු පාඩමක් ඉගෙන ගත්තා. ඔබ නිසා ජීවිතේ මට මහා කලකිරීමක් ඇති වුණා. ඔබ නිසා මට මගේ ජීවිතේ මහා කාය චිත්ත පීඩාවක් ඇති වුණා. කාන්තාව කියන්නේ කවුද කියලා, කාන්තාව විතරක් නෙමෙයි පිරිමි පවා ලෝකේ ඉන්නවා. චපල සිත් තියෙන ස්ත්‍රීන් පුරුෂයන් දෙගොල්ලම ඉන්නවා. ඉතින් ඔබ ජීවිතේ කවදාවත් කාමාසාවෙන් තෘප්තියටපත් කෙනෙක් නෙමෙයි, අතෘප්තිකර කෙනෙක්. ඔබ ජීවිතේ හැමදාම ආසාවන් පස්සේ දුවන ගැහැණියක්. බලන්න මේ රටේ ප්‍රධාන කාන්තාව වෙලා, අග්‍ර මහේසිකාව වෙලා, රජතුමාගේ බිරිඳ වෙලා, මේ තරම් සැප සම්පත් තිබිලා ඔබට මොනවද නැත්තේ මේ ගේ ඇතුලේ? ඔබ මට කියන්න දේවිය, මේ ගෙදර, මේ මාලිගාවේ, මේ නිවසේ ඔබට නැති දෙයක් තියෙනවද? ඔය ගෙවල් ඇතුලේ සාමි පුරුෂයෝ බලන්නකෝ, සමහරලාට රෙදි කාන්තාව රෙදි ටික අතේ හොදනවා, රෙදි හොදන මැෂින් එකක් ගෙනල්ලා දෙනවා. දර ටික පළලා දෙනවා. දැන් ගෙවල් වල මහත්තුරු කාන්තාවත් හිතලා බලන්නකෝ, අවුරුද්දට ගමේ ආවට පස්සේ මහත්තයා දර පළලා, දර මැස්සට දාලා, වැට කඩුල්ල හදලා, කැඩුණු දොර ජනෙල් හදලා තියලා, කැසිකිලි වැසිකිලි පිරිසිදු කරලා තියලා, පොල් ටික කඩලා එතන එකතු කරලා තියලා, පොල් එලි ටික අඩු කරලා, මිදුල් පිරිසිදු කරලා තියලා, ගෙදර කාන්තාවන්ට කරන්න පුළුවන් උපරිම උදව් ටික කරලා තමයි ආයි රැකියාවට යන්නේ තාත්තා. එදිනෙදා ගෙදර එන තාත්තා කෙනෙක් නම් පොල් කෑල්ල ගාලා දීලා ඒ කරන වැඩවලට මේ ස්වාමි පුරුෂයා උදව් කරනවා, පුරුෂයා උදව් කරනවා. ඊළඟට බිරිඳ දුකෙන් ඉන්නවා නම්, හැබැයි ආදරණීය ස්වාමි පුරුෂයෙක් කියන්නේ බිරිඳ දුකෙන් ඉන්නවා නම් පින්වත්නි, ඒ බිරිඳට දුකෙන් ඉන්න දෙන්නේ නැහැ ස්වාමි පුරුෂයා. ඒ දුක පිරිමහන්න පුළුවන් නම්, ඇයට ඒ කායචිත්ත පීඩාවන් ගෙන දෙන දේ වෙනුවෙන් පිහිට වෙන සමහර පිරිමිනෝ රෙදි හොදනවා, කන්න වියනවා, වලං හොදනවා. පිරිමි කරන්න ඕන වැඩක් නෙවෙයි කරන්නේ සමහරලාට. ඒ තරම් දේවල් කරනවා. දරුවෝ නලවන නාන ප්‍රකාර සමහර ගෙවල් වල පිනවදී කාන්තාව උදේ නැගිටිනකොට පිරිමියා නැගිටලා බත වියලා, ඔද්ද වියලා, රෙදි ටික හොදන්න බේසන් වලට දාලා, ඒ තරම් කැපකිරීම කරන පිරිමි ලෝකේ නැතුව නෙමෙයි අම්මා. ඒ දේවල් වලට වටිනාකමක් දෙන්න ඕනේ. ඒ බඳු පිරිමින්ට වටිනාකමක් දෙන්න ඕනේ. හැමදෙස්සෙම එක ගොඩටම දාලා කතා කරන එක ගැහැණියත් එහෙමයි. ඒ වටිනා චරිතයක් තියෙන ගැහැණියක් ඉන්නවනේ, ඒ ගැහැණියට වටිනාකමක් දෙන්න ඕන. වටිනා චරිතයක් තියෙන පිරිමියෙක් ඉන්නවා නම්, ඒ පිරිමියට වටිනාකමක් දෙන්න ඕන. එක ගොඩට දාලා කතා කිරීම නෙමෙයි කරන්නට ඕන. ඉතින් මේ රජතුමා අහනවා මේ දේවියගෙන්, ඔබට මොනවද නැත්තේ මේ මාලිගේ? ඔබට මගෙන් ආදරෙන් අඩුවක් වෙලා තියෙනවද? ඔබට කම්කරුවන්ගෙන්, සේවකයන්ගෙන් අඩුවක් වෙලා තියෙනවද? ආහාර පාන වලින් අඩුවක් වෙලා තියෙනවද? කොයිතරම් නීචද එක යහනේ නිදාගෙන මධ්‍යම රාත්‍රියේ යහනෙන් නැගිටලා වෙනත් යහනකට ගිහිල්ලා ඇවිල්ලා නාලා නැවත ඇඳුම් වස්ත්‍ර වලින් සැරසිලා මගේ යහනේ පසක නිදා ගන්නවා කියන්නේ මට නිින්ද ගියාම ඒක කොයිතරම් භයානක දෙයක්ද ලෝකේ. ඒක කොයිතරම් ප්‍රෝඩාවක්ද. ඒක කොයිතරම් වංචාවක්ද. ඒ ප්‍රෝඩාව කරන මිනිස්සු, කාන්තාව, ගැහැණු, ස්ත්‍රී, පුරුෂයන් මේ ලෝකේ කොච්චර ඇද්ද ඒ ප්‍රෝඩාව කරන. ඒ ප්‍රෝඩාව කරන කොයිතරම් අය මේ ලෝකේ ඇද්ද? ඉතින් දැන් කියනවා ඔබ අද ඉඳලා මේ බිසෝ තනතුරෙන් නිරපනවා. සාමාන්‍ය ගැහැණියක් ඔබට අන්තපුරේවත් ඉන්න අවසර නැහැ. ඇය හඬනවා, වැළපෙනවා, ශෝක වෙනවා. සමහර කාන්තාව ඉන්නවා, කාන්තාවන්ට මොලේ පෑදෙනකොට වෙන්න ඕන හරි වෙලා ඉවරයි පින්වත්. ඊටාම ඉක්මනින් රැවටෙනවානේ කාන්තාව. කාන්තාව පිරිමියන්ගේ වහසි බස් වලට. ඉතින් මතක තියාගන්න ඕන පින්වත්නි, පිරිමින්ට වරදින්නේ, මේ ගැහැණුන්ට වරදින්නේ පිරිමි නිසා, පිරිමින්ට වරදින්නේ ගැහැණු නිසා. මේ දෙගොල්ල නිසා වරදින. වෙන කෙනෙක් ඇවිල්ලා බ්‍රාහ්මණයෙක් නිසා, දෙවියෙක් නිසා, පෙරේතයෙක් නිසා, මල පෙරේතයෙක් නිසා, කුම්බාණ්ඩයෙක් නිසා වරදිනව නෙමෙයි. ඔය දෙගොල්ලට වරදින්නේ අපච්චි ඔය දෙගොල්ල නිසා. ගැහැණියකට වරදින්නේ පිරිමියෙක් නිසා, පිරිමියට වරදින්නේ ගැහැණි. ගැහැණියට වරදින හැමතැනම පිරිමියෙක් ඉන්නවා. පිරිමියට වරදින හැමතැනම ගැහැණියක් ඉන්නවා. ඔන්න ඔය ටික තමයි තේරුම් ගන්න ඕන. ඔය ටික තමයි තේරුම්. ඔය ටික තේරුම් අරගන්න. එදා පින්වත්නි මේ රාජ මාතාව, රාජ්‍ය දේවිය සාමාන්‍ය ගැහැණියක් බවට පත් කළාය කියලා කියනවා. ඉතින් ඒ නිසා ජීවිතේ
මෙන්න මේ වගේ ජීවිතයේ ප්‍රශ්නවලදී කල්පනා කරන්න පුළුවන් නම් ඒ රයිතුමා කල්පනා කළා වගේ කල්පනා කරන්න පුළුවන් නම් ජීවිතේ කොච්චර වටිනවද නැත්තම් ගොඩක් වෙලාවට පිනවදී මිනි මරණ පවුල් පිටින් මරණ දරු පවුල් පිටින් විනාශ කරන මිනිස්සුනේ ඉන්නේ. ඉතින් ඒ නිසා අද දවසේ ප්‍රාර්ථනා කරනවා හදාගත්තු හිත මේ එළඹෙන නව වසරේ හදාගත්තු හිත ඔබට සුවයගෙන දෙත්වා. ලබන්නා වූ නව වසර සතුර සාමීය සෞභාග්‍ය පිරුණු නව වසරක් බවට පත් කරගන්න ශක්තිය ලැබේවා. හෙට පුරපසළොස්වක පෝය දවස. හෙට නිවාඩුවේ පාඩුවේ පන්සලට ගිහිල්ලා ඔය ඇත්තන්ට ආගමික වතාවත්වල නියැලිලා කටයුතු කරන්න පුළුවන් නම් ගෙදර දරු මල්ලෝ එක්ක සමහරට තාත්තා අවුරුද්ද නිසා ගෙදර ඇවිල්ලා ඇති. ගෙදර එනවා ඇති පෝයදා. ඉතින් ඔය ඇත්තන්ට එහෙම කටයුතු කරන්න පුළුවන් නම් ඔය ඇත්තන්ගේ ජීවිතය සාර්ථක වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ කාරණා ටික ජීවිතයේ හිතට ගන්න. අදත් සෙත් ප්‍රාර්ථනා කරනවා පින් ප්‍රාර්ථනා කරනවා. තුනුරුවන්ගේ සරණ දෙවියන්ගේ පිහිට උදා වේවා ඔය ඇතු කරන කියන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඉතින් මේ සිංහල අලුත් අවුරුද්ද සුබ නව වසරක් බවට පත් කරගන්න සතුටෙන් පිරෙන්න අවුරුද්ද දුකක් කරදරයක් නැතුව සාමයෙන් සතුටෙන් පිරෙන්න මේ ධර්ම දේශනා මාලාවේ ආශිර්වාදය හේතු වාසනා වේවා. ඇඹිලිපිටියේ පදලංගල වරායායේ සමිත හාමුදුරුවෝ විදිහට හැමදිනාටම පින් දෙනවා සෙත් පතනවා. නෙත් නාලිකාව සභාපතිතුමා ප්‍රධාන කාර්ය මණ්ඩලයට පින්වත් ආශිර්වාද කරනවා. ඒ වගේම අද දවසෙත් මම ආරාධනා කරනවා මගේ කුඩා විහාරස්ථානයක් තිබෙන්නේ අලුතෙන් හදාගෙන යන. ඉතින් ඒකේ ගිනිහල්ගේ සහ කුඩා දානශාලාවක් හදන්න කටයුතු කරගෙන යනවා මේ දවස්වල. ඉතින් මේ අලුත් අවුරුද්දේ මම ඔබට ආරාධනා කරනවා ඒ සඳහා දායක වෙන්න කැමති ඔබට ඊටාම පිං සිතින් ඒ දායකත්වයන් ලබා දෙන්න කියන ආරාධනාව ඒ මගේ කුඩා විහාරස්ථානයේ ඒ කටයුතු කරගන්න ශක්තිය ලබා දෙන්න කියන ආරාධනාව කරනවා. 071 2 5 03ට මට කතා කරන්න. 071 2 5 03ට මට කතා කරන්න. ඒ වෙනුවෙන් ඔබේ පින්වන්ත දෑත දිගු කරන්න කියන පින්වන්ත ආරාධනාවත් කරන ගමන් හැමදෙනාටම යහපතක් වේවා තාත්තලා සුවපත් වේවායි මේ විදියට ප්‍රාර්ථනා කරනවා. සසරින් ගෙනා පින ලෙස පිය පදවි දරා රුහිරය හෙලා දුක් කරදර සිතින් දරා රැකවරණය දිදී අප පෝෂණය කරා නිවන් දකීවා පියතුම භවයේ දුක් තිරය ඉරා නිවන් දකීවා පියතුම භවයේ දුක් තිරය ඉරා. ඒ සාදුසිත ප්‍රාර්ථනාවෙන් හැමදිනාටම නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා. මේ පින් දෙවියෝ ලබත්වා හැමදිනාටම ආශිර්වාදයක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නැවත ලබන සිකුරාදාත් අද වේලාවටම ඔබව සොයා වඩිනතුරු හැමට තෙරුවන් සරණ වේවා.